හරි. ආචාර්ය අජන්ත පෙරේරා කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ සලකුණක් පරිසරය සම්බන්ධ ගත්තාම. අපි ගොඩක් සතුටු වෙනවා ඔබතුමියත් එක්ක අද දවසේ මේව කතා බහකට යොමු වෙච්ච එක ගැන. ඇත්තටම අපි මේ වෙනකොට ඉන්නේ ඊටාම සුවදායි හරිම අලංකාර පරිසරයක. එතකොට අපි මේ සුවය විඳිද්දී අපේ රටේ තවත් ප්‍රදේශයක් ඇත්තටම ડોක්ටර් මේ හරිම අපහසුතාවයෙන් වියලි තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ මොහොත වෙනකොට. ඔව්. අපේ හම්බන්තොට පොළොන්නරුව අනුරාධපුරය ඒ වගේම අම්පාර වගේ පැති ගත්තාම ඊටාම වියලි තත්ත්වයක් පවතින. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේකේ මේ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ ගහකොළට ඒ වගේ මේ පරිසරයේ ජීවත් වෙන සතුන් මේ මොහොතේ ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඒක හරි. ඉතින් ඔබතුමියට මේ වෙනුවෙන් අපේ සමාජයේ මිනිස්සුන්ට ජනතාවට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඔව් ඉතින් ඇත්ත වශයෙන්ම දැන් අපි තේරුම් ගන්න අවශ්‍යයි අපිට අමාරු වගේම මේ වියලි කාලගුණයත් එක්ක සතා සිව්පාවටත් මේක හුඟක් අමාරු දෙයක්. මොකද අපි මතක තියාගන්න ඕනේ දේ තමා අපේ ශරීරය හැදිලා තියෙන්නේ පුංචි සෛල වලින් වගේම තමා ඒ සතුන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ජීර්ණ පද්ධතියක් තියෙනවා. ඒගොල්ලන්ටත් රුධිරේ ගමන් කිරීමේ පද්ධතියක් තියෙනවා. ඒගොල්ලොත් හුස්ම අරගන්න පද්ධතියක් තියෙනවා. අපේ සතුනුයි අතර ලොකු වෙනසක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට දැනෙන හැම දෙයක්ම සතුන්ටත් දැනෙනවා. සතා සිව්පාවක් කියන්නේ අපේ විරුද්ධකාරයෙක් නෙමෙයි. අපිත් එක්ක එකට ඉන්න ආපු කෙනෙක්. ඒ නිසා අපිට තිබහ දැනෙනවා නම් මිනිස්යාට ලීටර 3ක් දවසට වතුර බොන්න අවශ්‍ය නම් හිතන්න අපි වගේම ප්‍රමාණය සහ ඊටතර වැඩි ප්‍රමාණයේ සතෙකුට කොයිතරම් වතුර ප්‍රමාණයක් Tamanගේ ශරීරයට ගන්න අවශ්‍යද කියන එක. ඒතර මේක ඇත්ත වශයෙන්ම සැලසුම් සහගත විය යුතුයි. ඒකට හේතුව තමයි අපි හිතුවොත් gedara Tamanගේ ගෙවත්තෙම වතුර භාජනයක් තියන්න පුළුවන් නම් කුරුල්ලන්ට බොන්න. ඒ වගේම අපි දන්නවා වනාන්තර තුල අපිට පුළුවන් නම් යම්කිසි විදියකට වතුර බවුසර් ගෙනහිල්ලා යටින් මැටි නැත්තම් එහෙම නැත්තම් ප්ලාස්ටික් කෙලලා ඒකට වතුර පුරවන්න පුළුවන් නම් ඒ වගේම කොළාතු වලින් වහන්න පුළුවන් නම් යම් ප්‍රමාණයක් වතුර වාෂ්ප වෙන එක අඩු කරලා පුංචි සතුන්ට එතෙන්ට ඇවිල්ලා වතුර ටික බොන්න ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අද ලෝක තාක්ෂණයත් එක්ක ඊටාත්ම ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි ඒ සතුන්ට ඇවිල්ලා සමූහයක් විදියට බොන්න වතුර ටැංකිය හදලා තියෙනවා. ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මේ දේවල් අපේ රටට ගේන්න ඕනේ. නමුත් අද මිනිස්සුන්ට වෙලා තියෙන දේ මොකද්ද? මිනිස්සයා දකින්නෙම සතුන් කියන්නේ අර මරාගෙන කන එහෙම නැත්නම් තමන්ගේ ආහාරය කරගන්න එහෙම නැත්නම් විනාශ කරන්න තමන්ගේ දේපලට හානියක් කරන කෙනෙක් විදිහට තමයි අද මිනිස්සු සතා සිව්පාව දැකන්නේ. ඒ නිසා මම දකින දේ තමයි මිනිස්සයා තුලින් කරුණාව දයාව දක්වන්න අවශ්‍ය වෙලා තියෙනවා සතුන්ට. තාම වැදගත් දෙයක් මැඩම් ඇත්තටම මේ වෙලාවේදී කතා කරන්නේ. අපිට ඇත්තටම සතෙක් දිහා බලද්දී එයාව අපිට දැනෙන්නේ ආහාරයක් විදියට නම් ඒක ලොකු ඛේදවාචකයක්. ඒක මැඩම් හරි වැදගත් දෙයක් මතු කරේ. ඇත්තටම මේ පරිසරයට අද මේ වෙලා තියෙන දේ ඇත්තටම අපිත් එක්ක කතා කරනකොට අපේ ආචාර්යතුමිය කිව්වා එල්නිනෝ කියනවා එක නම් වලින් අපි කතා කරනවා. හැබැයි මේක එක නමකට කොට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? හැබැයි මේ හැම දෙයකම පිටිපස්සේ තියෙන අපි පරිසරයට මේ සතා සිව්පාව එක්ක තිබිච්ච ගනුදෙනු ආදරය ඒගොල්ලන්ට තියෙන කරුණාව මේ ඒගොල්ලොත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය අඩු වීම මම හිතන්නේ මේකේ මුල කියලා මට තේරෙන්නේ. මම හිතන්නේ අපි ගොඩක් කැමති ඔබතුමියගේ නේද සම්බන්ධව. ඔව් මම ඇත්තටම කැමති දෙයක් තියෙනවා කියන්නේ ඒක තමයි මම ඉස්සෙල්ලම ලංකාවේ පර්යේෂණ කරන්න පටන් ගත්තේ කොස්ලන්දේ වවුල් ගුහාවක. දැන් මම කොස්ලන්දේ වවුල් ගුහාවට ගියේ
මේ වවුලෝ පිරීලා ඉන්නවා කියලා මේ අයගේ කොහොමද ආහාර රටාව? ඒ කියන්නේ මේගොල්ලෝ කොහටද යන්නේ කෑම හොයාගන්න මේ ගැන බලන්න. නමුත් එක දවසක් මම ගියා වවුල් ගුහාව ඇතුළට. මේ ගියාම වවුල් ගුහාවේ බිත්ති පිරීලා ඉන්නවා පුංචි වවුල් පැටව්. මේ පුංචි වවුල් පැටවුන්ගෙන් බිත්තිය පිරීලා ඉන්නවා 2000ක් විතර. දැන් වවුල් අම්මලා කෑම හොයන්න ගිහිල්ලා එන අතර වාරේ සමහර පැටව් බිම වැටලා. දැන් මේ අම්මා ඇවිල්ලා තමන්ගේ පැටියා කවුද කියලා අඳුන ගන්නවා පැටව් ඉන්න 2000කින් විතරයි. තමන්ගේ පැටියා බිම වැටලා නම් ඒ වවුල් අම්මා ඒ පැටිය අරගෙන නැවත වතාවක් අර ඒ ගල් ගුහාවේ බිත්තියේ තියනවා. හරියට අපි වගේ. අපි දරුවෝ පාසල් ඇරිලා එනකොට ගේට්ටුව ළඟ ඉඳගෙන බලන් ඉන්නකොට ඒ දරුවගේ පුංචි පොඩ්ඩක් හිස පේනකොට අපි දන්නවා ඒ ඉන්නේ මගේ දරුවා කියලා. ඒ වවුල් අම්මත් ඒ වගේම තමන්ගේ පැටියව දන්නවා. සතුන් කියලා වචනය අපි කිව්වට ඒ අයත් හදවතින් මනුෂ්‍යයා හා සමානව තමයි. අපි තේරුම් ගන්න ඕනේ අලි පැටියෙක් අලි රංචුවක් කොහොමද මැදිට තියාගෙන යන්නේ ආරක්ෂා කරන්න. මුව පැටව් බලාගන්නේ කොහොමද? කොටි පැටව් කොටි අම්මලා බලාගන්නේ කොහොමද? මේ හදවතේ තියෙන අනුකම්පාව, වේදනාව, ඒ දරුවට තියෙන සෙනෙහසත් එක්ක බලාගන්න. ඒ නිසා මතක තියාගන්න. ඔබ ඔබේ දරුවගේ අතින් අල්ලන් පාර පන්නනවා වගේම මේ පුංචි කුරුළු පැටවුන් බලාගන්න කුරුළු අම්මා කෙනෙක් ඉන්නවා. එයත් කැමති නැහැ තමන්ගේ දරුවා විනාශ කරනකොට. ඒ වගේම අපි දන්නවා වවුල් පැටවුන් විනාශ වෙලා යනකොට ඒ වවුල් අම්මලා අඬනවා. මේක තමයි ඒ අම්මලගේ හදවත. ඒ නිසා කවදාක්වත් පරිසරයේ ඉන්න සතෙක් දිහා සතුන් දිහා දැඩි කෝපයෙන් බලන් දෙපා. ඒ අයටත් අපේ අනුකම්පාව අපේ ආදරය අවශ්‍යයි. මොකද ඒගොල්ලෝ පුංචි. ඒගොල්ලෝ අපි තරම් ශක්තිමත් නැහැ. ඒගොල්ලන්ට අපි තරම් විදියට එකතු වෙලා තමන් ආරක්ෂා වෙන්න බෑ. ඒ නිසා අනුකම්පාව, කරුණාව, දයාව කියන එක හදවතේ ඇති කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම සිදුවෙන දේ තමයි අපේ දරුවන්ට ලැබෙන ආශිර්වාද අඩු වෙනවා. ඉතින් ඒ නිසා අම්මා කෙනෙක් විදිහට මම කියනවා මම මේ සත්ව ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ආදරේ කියලා. ඊටම අපූර්ව පණිවිඩයක් ආචාර්ය අජන්ත පෙරේරා මහත්මිය. ඇත්තටම අපිට මිනිස්සුන්ට වගේම සතුන්ට ජීවිතයක් තියෙනවා. මිනිස්සුන්ට වගේම සතුන්ටත් පවුලක් තියෙනවා. හරිම අපූර්වයි ඇත්තටම. සතුන්ටත් මේ අපිට වගේම මේ උෂ්ණත්වය දැනෙනවා. ඔව්. සතුන්ටත් අපිට වගේම බඩගින්න දැනෙනවා. වතුර පිපාසය දැනෙනවා. ඉතින් අර ඔබතුමිය කියනවා වගේම අපිට සතුන්ව පේන ආහාරයක් විදිහට නම් මේ පරිසරයට මේ සබහාදාමට මොකක් වෙයිද? එතකොට ඇත්තටම දිනෙන් දින අපිට මේ උෂ්ණත්වය වැඩි වෙන එක පරිසරයේ ප්‍රශ්නේ අපිට දැනෙනවා. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මේ ශ්‍රී ලංකාවේ ගොඩක් තියෙන ප්‍රශ්න වෙනුවෙන් ඔබතුමිය කතා කරනවා. ඒ මිනිස්සු වෙනුවෙන්. ඒ වගේම ඔබතුමිය ගහකොළ වෙනුවෙන් කතා කරන කෙනෙක්. සත්තු වෙනුවෙන් කතා කරන කෙනෙක්. ඔබතුමියට ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න අද වෙනකොට ඒගොල්ලෝ කියනවා. හඬ නගලා කියනවා නේද? හැබැයි මේ ගහකොළට සත්තුන්ට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන්න බෑ. මම ඇත්තටම කියන්න ඕන එක දෙයක්. හුඟක් අය හිතනවා ඇයි මං මේ තරම්ම මේ අලි මිනිස් ගැටුම ගැනත් කතා කරන්නේ කියලා. මගේ ජීවිතේ මම පුංචි කාලේ ඉඳලම හීනෙන් දකින්න හරියට අලි. මන් දන්නේ ඇයිද කියලා ඒක. මම හුඟක් වෙලාවට හීනෙන් දකින්න අලි රංචු අපේ ගෙදරට එනවා. ඒ අය අපේ ගෙදර ඇතුලේ. නැත්තම් අපේ වත්තේ ඉන්නවා. මේ අලි දකින්න එක මගේ ජීවිතේ අද දක්වාම මම දකිනවා.
විශාල සද්දන්ත ඇත්තු අලිය ඇවිල්ලා මම මේ මගේ ඉස්සරහා ඉන්නවා මට දැකලා තියෙන හීනෙන්. අලිය අපිට කතා කරනවා. හොයාගෙන එනවා හීනෙන් හරි තමන්ව ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක්ව. ඒ අය බලවන්තයි. ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න කියන්න කෙනෙක් ඉන්නවනම් ඒ ඇවිල්ලා පෙන්නනවා. මං ගොඩාක් වෙලාවට අලි ඇතුන් ගැන කතා කරන්න පාරට බහින්නේ මේ හේතුව නිසාම තමයි. මොකද ඒකට හේතුව අද අලින්ට තමන්ගේ වාසස්ථාන අහිමි වෙගෙන යනවා. ඒගොල්ලෝ ලොකුයි. ඒගොල්ලෝ තේජසින් පිරීලා. ඒගොල්ලෝ දැක්කහම මිනිස්සු බය වෙනවා. හැබැයි ඒ අලි ඒක තමයි ඒගොල්ලන්ගේ ස්වරූපේ. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ මේ ලෝකේ ලස්සන කරන්න. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ කොහොමද තේජස කියන එක පෙන්වන්න. අපි ඒ අයට තරහ ගන්න හොඳ නැහැ. අපි ඒ අයව ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම සතුන්ගේ තියෙන වැදගත්ම දේ තමයි ඔවුන්ගේ මතකය. අලිට මතකයි තමන්ගේ වාසස්ථානට තමන් කොහොමද යන්නේ කියන එක. අලි මංකඩ කියන්නේ අලි ගමන් කරන මාර්ගය. ඒව හරස් කරාම ඒ අය ඒකෙම ගමන් කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒ පාරේ ගියොත් ඒගොල්ලන්ට ඒ තැනට ය아가න්න පුළුවන් කියලා. අද මේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ගේම හැම බලධාරියෙක්ගේම අලි ඉල්ලන්නේ එකම එක දෙයයි. අනේ අපේ පාර වහන්න එපා. අපිට අපේ පාරේ යන්න දෙන්න. අපි ඕගලන්ට හිරිහැර කරන්නේ අපි අපේ සුපුරුදු පාරේ යන්නම් කියන එක. හැබැයි අවාසනාවකට වගේ මේ හඬ තේරුම් ගන්න නැති මිනිස්සු අලිමංකඩවල් වහගෙන අද හෝටල් හදලා නොයෙකුත් ව්‍යාපෘති කරනවා. ඒ කැලෑවල් එලි කරනවා. එතකොට ඒ සතුන්ට තියෙන හානිය අති විශාලයි. අපි හොඳටම දන්න දෙයක් තමයි අලි ඇතුන් කියන්නේ අපේ එකට වැඩ කරපු අය. ආදි කාලේ ඉඳලම අපිත් එක්ක සමීපව හිටපු අය. නමුත් අද ඒ අය දිහා බලන්නේ විරුද්ධකාරයෝ වගේ. අපි ඒ තර්ජන කියලා. ඒක නිසා අපි වැදගත්ම දේවල් කීපයක් හිතන්න ඕනේ. අපි දන්නවා වී ගබඩා කරන කාලෙට අලි මේ වී වලට කැමති නිසා ඒ වී ගබඩා කරලා තියෙන තැන්වලට එනවා. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් වී ගබඩා කරන්න ඒ ප්‍රදේශවල විශාල කන්ටේනර්ස් හදලා ඊ타ත්ම ශක්තිමත් කන්ටේනර්ස් හදලා ඒ ගමේ ඉන්න පොඩි මිනිස්සුන්ට ඒව ගෙනල්ලා ගබඩා කරන්න තමන්ගේ නම ගහලා ගබඩා කරන්න පුළුවන් විශාල කන්ටේනර්ස් හදුවා නම් ඒ මිනිස්සු ගෙදර වී ටික ගබඩා කරගන්නේ. එතකොට අලිය ඇවිල්ලා බිත්ති ටික කඩන්නේ. මේකයි ප්‍රශ්නේ. අපි ප්‍රශ්නේ විසඳන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අපි අලි ජීවත් වෙන ප්‍රදේශවල ගිහිල්ලා කෝමාරිකා වවන්න කියයි, නොයෙකුත් දේ වවන්න කියලා ඒ කැලෑවල් අයින් කරනවා. ඒ අයින් කරාම අලි මේ දේවල් දන්නේ නැහැ. ඕන් යන පාරේ යනවා. ඒ නිසා මේ රටේ අපි මේ අලි ටික ආරක්ෂා කරගන්න ඕනේ. ශ්‍රී ලංකා දේශයට විදේශිකයෝ එන්නේ මේ දේවල් බලන්න. ඒ අයට උරුමයක් තියෙනවා. ඒ අය මේ රටේ ඉපදුනා නම් ඒ අයට මේ රටේ ඉන්නත් අපි වාසස්ථාන ටික හදලා දෙන්න ඕනේ. ඔවුන් විරුද්ධකාරයෝ විදිහට දකිනවා නම් ඒක ඒ දකින මිනිස්යාගේ අත වශයෙන්ම දුකට කාරණයක්. මොකද ඔහු ඇය තේරුම් ගන්න ඕනේ මේ අලි රංචු පිටින් මේ රටේ ජීවත් වෙන තාක්කල් ඒ අය බලන්න මිනිස්සු වෙනවා. ඒ අයට නිදහස දෙන්න, ඒ අයගෙන් අපිට ආශිර්වාද ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා අලි අපිට කතා කරනවා කියලා. මොකද ඒගොල්ලෝ අමාරුවේ වැටෙනකොට ඒගොල්ලෝ හීනෙන් හරි ඇවිල්ලා මට පේන්න එනවා. ඉතින් මම ඒක දකිනවා මගේ වාග්යක් ඉතින්. වාග්යවන්තකමක් කියලා. මේ සෝබ්බහදාම හරිම ආශිර්වාදාත්මකයි, හරිම බලවත් කියලා මට ඔබතුමියගේ කතාවත් එක්ක තේරෙන්නේ. ඇත්තටම මේගොල්ලන්ගේ ගොඩක් ලොකු කතා තියෙනවා එහෙනම් මේගොල්ලන්ගේ ජීවිතවල. එතකොට ලෝකේ පුරාත් එහෙම කතා තියෙනවා. ඇත්තටම මේගොල්ලෝ එක්ක තිබිච්ච සම්බන්ධතාවය, ලෙන්ගතුකම අපි එයින් ඈත් වෙච්ච හින්දාද
මේගොල්ලන්ට මෙච්චර ප්‍රශ්න කියලා අපිට දැන් තේරෙනවා ඇත්තට. අපේ ආචාර්ය අජන්ත පෙරේරා මහත්මිය කිව්වා වගේ දැන් මේ වෙනකොට තමයි මේ අලි මිනිස් ගැටුම කියලා වචනයක් ඇවිල්ලා ඔව් ඒක හරි. හැබැයි ඉස්සර ගත්තාම අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ජාතියක් හැටියට ගත්තාම අපි වගා කරන කොටසෙනුත් කොටසක් පින් කරා සත්තු වෙනුවෙන්. එහෙම ජාතියක් අපි. ඔව්. හැබැයි අද වෙනකොට අපි ඒගොල්ලන් ජීවත් වෙන ඒගොල්ලෝ ගමන් කරන ඒගොල්ලන්ගේ නිවහන තමයි අපි මේ අයිති කරගන්න ගිහින් තියෙන්නේ. ඒක හරි. අපි ඒක කරලා අපි ගැටුමක් හදලා පෙන්නනවා. මේගොල්ලෝ එක්ක ගැටුමක් තියෙනවා. අලි මිනිස් ගැටුම කියලා. මං හිතන්නේ මැඩම් මේ වචනේත් ඉතාම නුසුදුසු වචනයක් කියලා. මං හිතනවා ඔබතුමියකින් මේ ගැනත් මොනවා හරි. ඔව් ඇත්තටම මිනිස්සයා කොයිතරම් ධර්මයේ ගැන කැමැත්තක් දැක්කුවත් අපේ රටේ ප්‍රධාන ආගම් 4ක් තියෙනවා. මේ 4 ඉන්න හැමෝම යනවා පන්සල් යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා, මුස්ලිම් පල්ලියට යනවා. හැබැයි මිනිස්සයා එන්නෙන්නම ආත්මාර්ථකාමී වෙලා. මිනිස්සයා එන්නෙන්නම තණ්හාවෙන් පිරීලා. හැම තිස්සෙම බලන්නේ තමන් එක වෙන්න. එහෙමත් නැත්නම් තමන්ගේ ඉන අසල්වැසියා දියුණු වෙනවා නම් තමනුත් දියුණු වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමන්ට තියෙන මුදල් ප්‍රමාණය මත තමයි තමන් තෘප්තිමත් වෙන්නේ. හැබැයි මේ අතෘප්තිමත් කම්ම තමා මිනිස්සයා ක්‍රෝධ මිනිස්සෙක් බවට පත් කරන්නේ. මොකද අතෘප්තිමත් මිනිස්සයා හැමතිස්සෙම උත්සාහයක් කරන්නේ තමන්ගේ වටපිටාව තමන් සතු කරගන්න. දැන් මේ ඔක්කොම අරගෙන යන්න බෑනේ. දැන් මම හුඟක්ම කැමැතිම ස්ථානයක් තමයි නිතරම යන්න. ඒ කියන්නේ ඔය මලගෙවල් වල. ගියාම මම දකිනවා අර මල මිනිය තියෙනවා. ඒ පුද්ගලයා හම්බ කරපු ටික එහෙමම තියලා ගිහින් තියෙන්නේ. එයා හැමදාම මහන්සි වෙලා එකතු කරගත්ත ඉඩම් ටික තියලා ගිහින් තියෙන්නේ. එයා අද පැලඳපු ඒ හැම දෙයක්ම තියලා ගිහින් තියෙන්නේ. ඒ වගේම එයා අමාරුවෙන් හම්බ කරලා ගත්ත ප්‍රාඩෝ එකත් යතුරත් එක්කම තියලා ගිහින් තියෙන්නේ. ඔය එකක්වත් ගෙනියන්න බෑ. මතක තියාගන්න ඕනේ මිනිස්සයා ඒකයි. අපිට කිසිම දෙයක් අරන් යන්න බෑ මිනි පෙට්ටියේ. යන්න පුළුවන් තමන්ගේ මල කඳට විතරයි. ඔය අතේ දාන මුදු මාලත් බොරු ඒවා. ඒවත් දරුවෝ ආපහු තියාගන්නව රත්තරන් බඩු ටික. මේක තමයි අවසාන ගමන. තමන් ඉපදුන විදිහටම තමයි තමන් ආපස්සට යන්නේ. හැබැයි අපි ඉන්න තාක්කල් හැම තැනම ක්‍රෝධය වපුරලා තරහ වපුරලා අපි උත්සාහයක් ගන්නවා අපේ වටා විශාල දෙයක් ඇති කරගෙන අපි ඒක තණ්හාවත්කට එකතු කරගෙන අර අපේ වටේ ඉන්න සතුන්ට තමයි ඉස්සෙල්ලා මේ තණ්හාව පෙන්වන්නේ ක්‍රෝධය පෙන්වන්නේ මම අහලා තියෙනවා අලි මස් වලින් අද මේ ලෝකේ ටැබ්ලට් හදනවා ඇයි ඒ අලි මස් වලින් ටැබ්ලට් හැදුවාම ඒ ටැබ්ලට් බිව්වහම මිනිස්සු කියනවා Tamanට ශක්තිය වැඩි වෙනවා කියලා. අද මේ ලංකාවේ මරණ අලි ප්‍රමාණයත් එක්ක මම සමහරලාට ඇත්තටම හිතනවා මේ රටෙත් ඒ අලි ටැබ්ලට් හදන එකට කොටස් කරුවන්ද කියලා. මොකද නැත්තම් මෙච්චර මැරෙන අලි ප්‍රමාණයක් කොහෙද යන්නේ? කොහෙද වැළලුවේ? මේක හරි පාප කර්මයක්. අපි තේරුම් ගන්න ඕනේ අද විදේශ රටවල් වලින් පිට රටවල් වලින් මිනිස්සු මේ රටට ආවහම විදේශිකයෝ උඟාක් වෙලාවට දඩමස් කනවා. දැන් අද මේ වකවානුවේදී වතුර නැති වෙච්චාම මේ වැව්වල සතුන් එතනට ආවහම ඒ සත්තු මරාගෙන කන්න හදන. අද යාල ප්‍රදේශවල මේ සතුන් එක තැනකට එනවා මොකද වතුර අඩුකම නිසා. ඒ තැන්වලදී ඒ සත්තු මරලා ඒව දඩමස් විදියට විකුණනවා නම් කොයිතරම් අපරාධයක්ද ඒක. සතුන්ට වතුර ටිකක් බවුසර් වලින් ගිහින් දාලා ඒ සත්තු ජීවත් කරනවා වෙනුවට ඒ සත්තු ටික මරා ගන්නවා නම් කොයිතරම් අපරාධයක්ද ඒක. ඒ නිසා මතක තියාගන්න තියෙන එකම දේ තමයි ඔබ ආවෙත් තනියම යන්නෙත් තනියම ඔබ ඒ කරන වැරදි ටික ඔබ හැබැයි අරන් යනවා. ඒ නිසා මතක තියාගන්න මේ අපි ජීවත් වෙන පොඩි කාලේ
අපි කොච්චර ලස්සනද, අපි කොච්චර උගත්ද, අපි කොච්චර පෝසත්ද, අපි කොච්චර බලවත්ද කියන එක කිසිසේත්ම අදාළ නැහැ. අපි අර මිනි පෙට්ටියට දාලා කවුරු හරි අපිව තියන් ඉන්නෙත් නැහැ. දවස් 3කට පස්සේ එම්බාම් කරපු මේ මිනි පෙට්ටියත් කොහොම හරි කවුරු හරි ගිහිල්ලා වල්ලා දානවා. ඒ නිසා ඔබේ ජීවත් වෙන තාක්කල් සුහද හිතින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේක තමයි වැදගත්ම දේ. ඔබ මේ ලෝකෙට ඇවිල්ලා මොකද්ද කරපු හොඳ? ඔබ මේ ලෝකෙට ඇවිල්ලා මොකද්ද කරපු හොඳ වෙනස්කම? ඔබ මේ ලෝකෙට ඇවිල්ලා ඔබ කොච්චර සුවපත් කරද? බුදුන් වහන්සේ ගහක් යට අනිමිස ලෝචන පූජාව කරේ ඇයි? තමන්ගේ ශරීරයෙන් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ලෝකය උණුසුම් කරන්න වෙන නිසා බුදුන් වහන්සේ ගහක් යට හිටියේ ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ බෝගස උරාගෙන කොළපාට පත්‍රිකාවල ආහාර නිෂ්පාදනය කරා. බුදුන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ තමන්ගේ ශරීරයෙන් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් වායුවටවත් මේ ලෝකයට අහිතකර දෙයක් කරන්න. එහෙනම් ඔබ මොකද්ද කරන්නේ? ඔබ ඒක තේරුම් අරන්ද බුදුදහම ගැන කතා කරන්නේ? ඔබ ඇත්තටම දන්නවද ඔබ ජීවත් වෙන්න ඕනේ තවත් කෙනෙක්ට යහපතක් කරන්න මිස අයහපතක් කරන්න නෙමෙයි කියලා. ඔබතුමිය ඉතාම වැදගත් පණිවිඩයක් දුන්නේ. අපි මේ එකතු කරගන්න දේවල් භෞතික සම්පත් මේ දේවල් අපි එක්ක යන්නේ නැහැ. හැබැයි අපි ලෝකයේ වෙනුවෙන් කරන දේවල් ලෝකේ ජීවත් වෙන සතුන්ට මේ ගහකොළට මිනිසුන්ට ආදරය කරන එක. මේගොල්ලොත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන එක. අපි කරන හොඳ දේවල්, මේ මිනිස් වටිනාකම් මේ ලෝකේ පැවැත්මට ලෝකය සුවපත් කරන්න. කොයිතරම් දුරට වැදගත්ද? දැන් අපි ආරාධනා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා මේ පරිසරය වෙනුවෙන්, මේ පරිසරයේ සුබහදාමේ ජීවත් වෙන සතුන් වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන්, මිනිසුන්ගේ පැවැත්ම වෙනුවෙන්, සතුන්ගේ පැවැත්ම වෙනුවෙන් අපි එකට එකතු වෙලා වැඩ කරමු.